ඔයාලගේ අයිඩියා එකක් තියෙනවා. ඔයාලට මේකෙන් software එකක් හදාගන්න ඕනේ. නමුත් ඔයා programming languages ගැනවත් ඔයා software development ගැනවත් ඒවා කොහොමද deploy කරන්නේ host කරන්නේ ඔය වගේ වචන ගැන මොකුත් දන්නේ නැහැ. ඉතින් කොහොමද මේක wipe code කරන්නේ? මේක මට අදාපු ප්‍රශ්නයක්. මේකට උත්තරේ තමයි මම දැන් වීඩියෝ එකකින් දාන්නේ. එතකොට අපිට පටන් ගන්න තියෙන පළවෙනිම තැන තමයි අපේ අයිඩියා එක ෆයිනල් කරගන්න. ඒ කියන්නේ අපිට අදහසක් එනවා කියන්නේ අපි මොන හරි ප්‍රශ්නයකට ඇවිල්ලා ඒ ප්‍රශ්නේ විසඳගන්න විසඳුම විදිහට තමයි අපි මේ අයිඩියා එක ගේන්නේ. දැන් අපි ඒකට කරන්නේ මුලින්ම බලනවා අපේ ප්‍රශ්නට විසඳුම විදිහට හදන්න තියෙන පොඩිම සොලියුෂන් එක මොකක්ද කියන එක. මේක ඔයා software developer කෙනෙක් විදිහට හිතන්න ඕනේ නැහැ. ඔයා හිතන්න ඕනේ අර solution එක පාවිච්චි කරන කෙනෙක් විදිහට. ඒ කියන්නේ ඔයාගේ අයිඩියා එක තියෙන අයිඩියා එක හදලා ඉවරුණා කියලා හිතමුකෝ. දැන් හදලා ඉවරුණාට පස්සේ ඔයාට ඕන කරන අඩුම දේවල් ටික මොකද්ද ඔයාගේ ප්‍රශ්න විසඳෙන්න නම්. උදාහරණයක් විදිහට අපි ළඟ තියෙනවා අපි ළඟ වැඩ කරනවා සාමාන්‍ය මිනිස්සු 10ක් 15ක් විතර වැඩ කරනවා දවස ගානේ මොන හරි වැඩ කරනවා. ඒකට අපිට ඒගොල්ලන්ට දවස් හැන්දේට පඩි ගන්නවා. දැන් අපි ඕකට හදාගෙන තියෙනවා පොලේක ලියලා පඩි හදලා දෙනවා. දැන් පැය ගානේ බලලා එහෙම හදනවා. දැන් ඕක අපිට software එකකට කන්වර්ට් කරගන්න ඕන නම් අපිට ওই පඩි ටික කියන්නේ ඒගොල්ලෝ වැඩ කරපු වෙලාවල් ටික එන්ටර් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ කොච්චර ගෙවනවද කියන එක එන්ටර් කරගන්න. ඕකේ දේවල් ටික අනිවාර්යෙන් එන්ටර් කරගන්න ඕනේ. නමුත් අපිට ඕකට ඕනේ නැහැ නේ. ඒගොල්ලන්ගේ ගෙදර ඇඩ්‍රස් එක ඕම ඒවා. එතකොට ඒව තිබ්බොත් හොඳයි. මොකද අපිට හදිස්සියකට බලා ගන්න පුළුවන්. නමුත් අපි අර කතා කරපු මූලිකම ප්‍රශ්න විසඳන්න ඒ දේවල් ටික ඕනේ නැහැ. එයාගේ නම තිබ්බනම් ඇති. එහෙම නැත්නම් NIC නම්බර් එකට නම් ඒක තිබ්බනම් ඇති අපිට. මෙන්න මේ වගේ අපි තියෙන අනවශ්‍ය කොටස් කියන අදහස් කරන්නේ අපේ මූලිකම ප්‍රශ්න විසඳන්න ඕන කරන සොලියුෂන් එක හදන්න ඕන කරන දේවල් වලට අමතරව තියෙන දේවල් ටික අයින් කරනවා. ඒ ටික අයින් කරලා අපි ඉතුරු කරගන්න ටික අරගෙන ඉවරලා අපි ෆයිනල් කරගන්නවා අපේ ප්‍රශ්නට අදාළ සොලියුෂන් එක මේකයි කියන එක. එතකොට ඒක අපි හදන software එකේ පළවෙනි version එක. ඊට පස්සේ ඕන තරම් versions හැදේ. 100 ගාණක් 1000 ගාණක් versions update වෙයි. නමුත් අපි හදන පළවෙනි එක හරිම සරල version එකක් වෙනවා. එතකොට ඕක ෆයිනල් කරගන්නවා ChatGPT හරි Claude හරි Gemini හරි එකක් එක්ක chat කර. එතකොට ඔයා chat කර යාගෙන් ඉල්ලන්නේ නෑ software එකක්. ඔයා ඉල්ලගන්නේ ඔයාගේ අයිඩියා එක ෆයිනල් වෙන්න අත්‍යවශ්‍යම තියෙනනේ ෆීචර්ස් ටික. මෙතනින් තමයි පටන් ගන්න. එතකොට ඔයා software development ගැන දැනුමක් නැති වුණත් ඔයාට ওই step එක කරන්න software development ඕනේ නැහැ. programming languages ඕනේ නැහැ. ඕකෙන් පස්සේ ඔයාට යන්න පුළුවන් තැන තමයි මේකේ screens ටික හදාගන්න. ඒ කියන්නේ දැන් මේ solution එකේ එන්න ඕන දේවල් ටික ඔයා හදාගෙන ඉවරයි. දැන් ඔයා ඊගාවට එයාගෙන් අහනවා හරි. මට මෙන්න මේ screen එකට එන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. එකෙන් වෙන්න ඕනේ මේක කියලා ඔයා ඔයාගේ idea එක කියනවා. software එකක් අපි හදනකොට අපි ළඟ තියෙන්න පයින් login එක තියෙනවා. login එකෙන් පස්සේ මෙන්න මේ කියලා අපිට දැන් හිතනවානේ. ඒ ටික අපි එහෙම ChatGPT හරි ඔය tool එකට කියලා ඉවරලා අපි හදා ගන්නවා. හැදුවට පස්සේ අපි යාට කියනවා මේක හරිද මේක පාවිච්චි කරන කෙනෙක් මොන වගේ ප්‍රශ්න වලට එයිද මේවට security මොනවද ඕනේ ඔය වගේ තව ප්‍රශ්න ටිකක් අපිට අහහා මේක ෆයිනල් කරන්න. ඒ කියන්නේ අපි ප්‍රශ්න ටිකක් අහහා කියන එක අදහස් කරන්නේ දැන් අර basic requirement එක තියෙනවා. නමුත් මේක අපි පාවිච්චි කරන තැන අනුව මොන වගේ දේවල් ටිකක් කරන්න වේද කියලා අපි අහලා අර flow එකක් ෆයිනල් කරනවා. ඔතෙන්ටත් ඔයාට software development knowledge එකක් ඕනේ නැහැ. ඔයාට ඕන කරන්නේ එක screens වලට මොනවා එයිද කියන එක. දැන් ඔයාට screens ටික ගැන තේරෙන්නේ නැත්නම් අර පළවෙනි ටික ආවට පස්සේ ඔයාට කෙලින්ම කියන්න පුළුවන් මට මේකේ software එකක යන flow එක ගැන කියන්න. navigation වෙන්නේ කොහොමද? ඒ screens වල මොනවද තියෙන්න ඕනේ? මූලික දේවල් ටික කියන්න කියලා ඔයාට කියන්න පුළුවන්. ඒ ටික කිව්වට පස්සේ එයා දෙනවා ඔයාට මෙන්න පළවෙනි screen එක මේක ඔයාට මේ දේවල් ටික එන්ටර් කරන්න තියෙනවා. මේක තමයි report එක ගන්න එක. එතකොට ඔයාට හිතන්නකෝ ඔයාට පැහැදිලි නෑ ඒකේ කොහොමද දැන් මේ report එක generate කරන්නේ. ඒකේ button එකක් ගැන සඳහනක් නෑ. එතකොට එයා අහනවා කොහොමද මේක ජෙනරේට් වෙන්නේ? එතකොට කියනවා නෑ ඒක මම හිතුවේ ඔයාට ඊමේල් කරන්න. එතකොට ඔයා කියනවා නෑ මට ඊමේල් කරන්න එපා. ඒක බටන් එකක් ප්‍රෙස් කරාම එන්න ඕනේ. ඔන්න වගේ කතා කර අර ස්ක්‍රීන් එක ඔයාට ෆිනිෂ් කරන්න පුළුවන්. දැන් මේකටත් ඔයාට software development සම්බන්ධව ලොකු knowledge එකක් ඕනේ නෑ. knowledge එකක් තිබ්බොත් වැඩේ lazy තිබ්බේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ. පළවෙනි වැඩේනේ ටික ටික ඉස්සරහට යනකොට ඔක හරියනවා. ඊට පස්සේ ඔයාට මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් මේ ස්ක්‍රීන් එක හදාගන්න එපානේ. දැන් ඔයාට මෙතනින් එහාට යන්න නම් software development සම්බන්ධව දැනුමක් ඕන වෙනවා. ඒ දැනුම ඕන වෙන්නේ අපි තෝරගන්න පාත් එකත් එක්ක තමයි කොච්චර ප්‍රමාණයකින් ඕනවාද කියන එක තීරණය වෙන්නේ. ඉතින් දැන් ඔයා software development programming ගැන මොකොත්ම දන්නේ නැත්නම් මෙතනින් එහාට යන්න ඔයාට ප්‍රශ්න එක තියෙන්නේ දැන් කොයි පාත් එකද තෝරගන්න කියලා. අත එතෙන්ට එනකන් අපිට software development programming languages ඕවා ගැන එහෙම ලොකු කරදරයක් නැහැ. දැන් අපිට ඕන කරනවා මේව මොකුත්ම නැතුව මේක හදාගන්න පුළුවන් ක්‍රමයක්. අපිට ඕකට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි Google එකේ තියෙන Stitch එකට යන්න පුළුවන්. Google Stitch එකට ගිහිල්ලා ඉවරලා අපිට යාට කියන්න පුළුවන් මෙන්න මගේ screens ටික මේකට ගැලපෙන්න හදලා දෙන්න. ඒකට ඔයාගේ කතා කරලා finish කරපු screens ටික ඔයාට ඕන විදිහට මෙයා හදලා දෙනවා. මෙතෙන් ගියා හදලා දෙන්න පාවිච්චි කරන්නේ HTML සහ CSS JavaScript කියන දේවල් තුන. එතකොට ඔතනින් එහාට අරගෙන යනවා. ඔයාට දැන් ඔය සම්බන්ධ පොඩි knowledge එකක් ඊට පස්සේ React හරි ඒ වගේ Pro මේ කියන්නේ JavaScript වල තව extend versions එතකොට front end frameworks යන පොඩි අදහසක් තියෙන්න වෙනවා. ඉතින් ඔය පාත් එකේ අනේක අමාරු නම් අපිට කරන්න තියෙන ඊගා ඔප්ෂන් එක තමයි අපිට පටන් ගන්න පුළුවන් මේ දැන් V0 dev තොර lovable ඒ වගේ තැනකින්. ඒ වගේත් අපිට programming languages ඕන වෙනවා. නමුත්
අපි ඒ තැන්වලට වැඩි ටච් කරන්නේ නැතුව අපි මේක කරගෙන යන විදිහක් පොඩ්ඩක් කතා කරමු. අර ඕන වෙන කොටස් ටික අපි බලමු කොහොමද පස්සේ එකතු කරගන්නේ. දැන් V0 dev වගේ එකට ගිහින් කිව්වට පස්සේ යා ස්ක්‍රීන්ස් ටික හදලා දෙන්නේ කොහොමත් ඔයාලට React වගේ ෆ්‍රේම්වර්ක් එකක් ලයිබ්‍රරි එකක් යූස් කරලා. එතකොට Angular හරි වගේ ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරලා තමයි හදලා දෙන්නේ. එතකොට Lovable එකට ගියත් එහෙම තමයි. තව tools තියෙනවා වගේ ඒවට ගියාම එහෙම තමයි හදලා දෙන්නේ. ඔතෙන්දී අපිට පුළුවන් අර මුලින්ම software එකක් හදාගන්න එන කෙනා ඉන්නවනේ. ඒ කියන්නේ අපි මොකුත්ම දන්නේ නැතුව කලින් කරපු ක්‍රම. ඒ ක්‍රමේ පාවිච්චි කරලා අපි හැමතිස්සෙම අපිට එන output එකේ අඩුපාඩු කියනවා. මේක අඩුපාඩු, මෙතන අඩුපාඩු, මෙතන හොඳයි, මෙතන මට මේ විදිහට ඕනේ කියලා අපි කියන. ඒතර අපි කොයින් වෙලාවකත් අර ඩෙවලොපර් කෙනෙක් කියන රෝල් එකට යන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ওই V0 dev වගේ මේ level ඒ කියන්නේ ඒ tools වලට තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඔයාට තියෙන ගැටලුවක් තමයි සමහර වෙලාවට මේ tools වලින් අපිට ඕන output එක හම්බ වෙන්නේ නැහැ අපි කොච්චර කිව්වත්. හේතුව තමයි අපිට ඕන දේ හරියට පැහැදිලි කරගන්න තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එක පැත්තකින් අනිත් පැත්ත. අපිට ඕන දේ යාට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ওই gap එක හින්දා ඕක හරියට හදලා. ඒ වෙලාවට ඉතින් ඔයා programming languages ගැන දන්නවනම්, ඔය frameworks libraries ගැන දන්නවනම් ඔයාට ගිහිල්ලා ඒවා edit කරලා හදාගන්න පුළුවන්. නමුත් දන්නේ නැත්නම් මෙන්න මෙතෙන්දි ඔයාට සිද්ධ වෙනවා ඒ ආපු ප්‍රශ්නේ ඒකට ඔයා ගත කරපු වෙලාව ඒ විස්තර ගැන ඔයාට Claude හරි ChatGPT හරි Gemini හරි වගේ තව අනිත් AI tool එකකට explain කරලා මම දැන් මොකද්ද මෙතෙන්දි කරන්න ඕන කියන එක අහන්න. එහෙම නැත්නම් ඔයාට කරන්න දෙන හොඳම option එක තමයි software engineering දන්න කෙනෙක් ලව්ව මේ ප්‍රශ්නේ විසඳගන්න එක. ඉතින් අපිට දැන් අපි software engineering දන්න කෙනෙක් දන්නවනම් අපි මෙහෙම හදන්නේ නැහැ. ඒ නිසා අපිට අර tools වලට ගිහලා අහන්න සිද්ධ වෙනවා මොකද්ද මම දැන් මෙතෙන්දි කරන්න කියලා. ඒ ඇහුවට පස්සේ යා කියන solution එක අපිට පුළුවන් apply කරන්න අර tools වලට. එහෙම කර කර තමයි අපිට ඕක ඉස්සරහට යන්න වෙන්නේ. එතකොට ඔය V0 dev එතකොට Lovable වගේ options තියෙනවා. මේවා කෙලින්ම deploy කරන්න. ඒ option එක පාවිච්චි කරලා අපිට ඒක deploy කරන්න ඕනේ. deploy කරනවා කියන එක අදහස් තමයි ඔයා හදපු software එක web එකක් විදි web එක through access කරන්න. يعني ඔයාගේ browser එක හරහා access කරන්න පුළුවන් වෙන්නේ ඔයාට විතරක් නෙමෙයි. වෙන ඕන කෙනෙක්ට access කරන්න පුළුවන් වෙන හදලා දෙන එක. එතකොට authentication ඕන නම් ඒව දාගන්න ඕනේ. authentication කියන්නේ login username password දාලා log වෙන්න ඕන නම් ඒව හදාගන්න ඕනේ. හැම දෙයක්ම හදාගන්න ඕනේ. නමුත් මේ හැමදේම අපි හදාගන්න එක පටන් ගත්තේ අර requirement එක final කරන තැනින්. ඒකට ඒ requirement final කරනවා කියන එක තමයි අපේ මේ step එකට එන්න ප්‍රධානම entry point එක. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔයා දන්නවද නැද්ද කියන එක. ඔය path එකේ යන ගමන් ඔයාට පුළුවන් එකතු කරගන්න පොඩි පොඩි දේවල්. software developer කෙනෙක් මොකද්ද මේ හැමදෙස්සම කතා කරන software development life cycle එක. මේ තියෙන්නේ ඒක. ඒකේ කරපු වැඩ ටිකනේ මම මෙතන කරගත්තේ. අන්න එහෙම පොඩ පොඩ map කරගන්න පුළුවන්. එතකොට ඔයා දැන් ඔයගේ apps 10ක් විතර හදන්න ඔයාට එකතු වෙනවා knowledge එක. programming language knowledge එක නෙමෙයි එකතු වෙන්නේ. ඒක අපිට එහෙම එකතු කරගන්න ටිකක් අමාරුයි. නමුත් අපිට එකතු වෙනවා අපි කියන software එක හදාගන්න ඕන කරන basic software engineering knowledge එක. හරි. ඒක මොකද දැන් අපි අර අහන ප්‍රශ්නත් එක්ක අපි අලුතෙන් knowledge එක එකතු කරගන්න ඕනේ පොඩ පොඩ. ඒව apply කරනවානේ. ඒවත් එක්ක අපිට මේ වැඩේ ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ඉතින් ටික ටික ඔයා මේක ඉගෙන ගන්නකොට තව ඉතින් අමතර වෙලාවක් වෙන් කරලා ඔය ඕන තරම් resources තියෙනවා programming languages ගැන software development ගැන ඒව තමයි අමතර එකතු කරගන්න. මුලින් වැඩේ කරන්න කැටි කොහොම හරි හොය කරනවා. ඊට අමතරව දිගටම ඔයා වැඩේ කරනවා නම් අර ඒ වැඩේ ස්පීඩ් කරන්න ඕනේ knowledge එක skill set එක පොඩ පොඩ එකතු කරගන්න.